ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රදර්ශන වෙනුවෙන්ම වෙන්නුණු exhibition.lk වෙත. ඉතින් එක්සිබිෂන් කිව්වම කාටවත් මතක් වෙන ආයතනයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ප්‍රදර්ශන කියන කලාව නව මාවතකට අරයි යන්න උරුදි වුණා වගේම මේ ප්‍රදර්ශන කලාවේ මුල් පුරුකක් වෙච්ච ආයතනයක සමාජික තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. CEC Events ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමන් සුබෝධ බස්නායක මහත්මයා. අයවණයි. අයවා. ඉතින් මොකක්ද මේ CEC Events කියන ආයතනය? CEC Events අපි ආයතනය පටන් ගත්තේ මුලින්ම 2002 මේක අවුරුදු 22කට කලින් මේ ප්‍රදර්ශන අපි සංවිධානය කරන්න ගත්තා. ඉතින් මේ ප්‍රදර්ශනවලදී අපි ඒ වෙනකොට මීට අවුරුදු 20 ගානකට කලින් මේ ප්‍රදර්ශන මේ තත්ත්වයේ තිබ්බේ නැහැ. මේ එතකොට මේ ප්‍රදර්ශනයන් එක්ක අපි ගණිතන කරද්දී කටයුතු කරද්දී අපි දැක්ක දෙයක් තමයි මිනිස්සු ප්‍රදර්ශනය හා සම්බන්ධ වුනේ නැති එක. එන්නේ ගොඩක් ලොකු අඩුපාඩුවක් වුණා. අපි ඒක බැලුවා ඒක මොකක්ද අපිට වෙන්නේ කරන්න පුළුවන් කියලා. ඉතින් අපි බැලුවා ඒ වෙනකොට කියන ප්‍රදර්ශන සාමාන්‍ය අර සම්ප්‍රදායික ප්‍රදර්ශනයන් කීපයක් විතරයි තිබ්බේ. ඒ වුණාට ඒක ගොඩක්ම අර ආණ්ඩුවෙන් කරච්ච ප්‍රදර්ශන වගේ අධ්‍යාපනික ප්‍රදර්ශන වගේ ඒ වගේ අර නිකන් මේ සාමාන්‍ය ප්‍රදර්ශන ඒවා අර මිනිස්සුන්ට ඇඟට දැනෙන ප්‍රදර්ශනයක් උන්නේ. අපි එතකොට අපි එහෙම කල්පනා කළා අපි පටන් ගත්ත ප්‍රදර්ශන කීපයක්ම මුලින්ම ආරම්භ කළා. අපි මුලින් පටන් ගත්තේ My Wedding කියන මංගල ප්‍රදර්ශනය. ඉතින් ඒ වෙනකොට තිබ්බ මංගල ප්‍රදර්ශනයන් වල තිබ්බ අඩුපාඩුව උනේ තනිකරම ඒක මංගලයන් මනාලියන් දැක්මවල් වලට ඊට අමතරව ඇන්දවීම් කොණ්ඩ සැකසීම් මේ වගේ දේවල් වලට විතරක් කොටු වෙච්ච සීමා වෙච්ච මේ දෙයක් තමයි තිබ්බේ මංගල ප්‍රදර්ශනය. ඒකට අපි එකකින් වෙනස් වෙලා My Wedding කියලා තමන්ගේ විවාහය තමන්ට සැලසුම් කරගන්න පුළුවන් ආකාරයට ඒ කියන්නේ ඔක්කොම සර්විස් ඔක්කොම එකම වහලක් කරට ගෙන්නන්න අපි තීරණය කළා. අපි එතකොට ඒ කරපු ඒ එක්සිබිෂන් එක සාර්ථක වුණා කියන්නේ හේතුව තමයි හෝටල්. එතකොට මල් සැකසුම්, ඡායාරූප ශිල්පී. එතකොට මනාලියන් ඇඳවීම, ආභරණ. ඒ සියලුම දේවල් එකතු කරලා ප්‍රදර්ශනය කළා. එතකොට ඒ කර ප්‍රදර්ශනය මිනිස්සු අතර ටක් ගාලා ගියා මේකෙන් හැමදේම ගන්න පුළුවන් කියලා. අපි ඒකෙන් තේරුම් ගත්තා හැමදේම එකතු කරලා එකම වහලක් යරට ගේන ප්‍රදර්ශන සාර්ථක වෙනවා කියලා. ඉතින් අපි ඒකට බොහෝ දුරට ඊළඟ ස්ටෙප් එක තිබ්බේ අපි 2004 වර්ෂයේදී අපි ඉස්සෙල්ලම පටන් ගත්තා අපි මේකෙට කැදැල්ල ප්‍රදර්ශනය. කැදැල්ල ප්‍රදර්ශනය අපි කරනකොට අපි සිරස ටීවීත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝගේ කැදැල්ල ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි සම්බන්ධ වුණා. ඒ දවස් තුනම සජීවීව කියන්නේ. එහෙම දෙයක් මීට කලින් ලංකාවේ කිසිම තැනක වෙලා තිබ්බේ. එතකොට මිනිස්සුන්ට මේක මාර ලොකු අත්දැකීමක් වුණා. ඒ අත්දැකීම ඊට කලින් ලැබිලා තිබ්බේ නැහැ. ඒකෙදි දවස් තුනම උදේ හවස උදේ පටන් ගත්තාම පටන් ගන්න උදේ පාන්දර 6:00 පටන් ගන්නවා පුංචි පුංචි ප්‍රෝග්‍රෑම් එකකින්. ඊට පස්සේ හවස 4ට ප්‍රවෘත්ති කියනකම් ඒ තියෙන ඔක්කොම වැඩසටහන් එතනදල ස්ටුඩියෝස් වලින් එතන ඇවිදවිද ඒකන කළා. ඉතින් එහෙම දෙයක් ජීවිතේට මිනිසුන්ට ඒක විඳ ගන්න වෙලාවක් තිබෙන්නේ මේ වගේ දේවල් තියෙනවා කියලා සම්පූර්ණ ප්‍රදර්ශනයම පේන්න ගත්තා. ඒතර සම්පූර්ණ ප්‍රදර්ශනය පේනකොට ඒ ප්‍රදර්ශනය වටිනාකම මිනිස්සු තේරුම් ගත්තා. එතකොට ඒක දවස් 3ට ඒ ඉච්චර කාලයකට BMCH එකට ආව ලොකුම සෙනගක් ආවා. ඒ සෙනග වාර්තාගත සෙනග. ඒ නම තාමත් හිට් වෙලා තියෙනවා අපි කරන කැදැල්ල ප්‍රදර්ශනය. ඉතින් අර ඒක ඒ වෙන්න හේතු වුණේ අර පළවෙනි ස්ටෙප් එක තිබ්බේ. ඊට පස්සේ අපි මෝටර් ෂෝ වලට ගියා. මෝටර් ෂෝ එකට ඔටෝවිෂන් එකත් එක්ක ඉතලා ඔටෝවිෂන් මෝටර් ෂෝ කළා. ඊට අමතරව এডুকেෂන් එක්සිබිෂන්ස් අධ්‍යාපනික ප්‍රදර්ශන මෙඩිකල් එක්සිබිෂන්ස් ඒ වගේ දේවල් අපි ගොඩක් එක්සිබිෂන්ස් වලට ගියා. ඒ කියන්නේ මේ කියන විදිහට බැලුවොත් මේ අපි අහලා තියෙන ගොඩක් ප්‍රදර්ශන සංවිධානය කරලා තියෙන මේ CEC Events ආයතනය. CEC Events ආයතනය තමයි ඔක්කොම දේවල් ප්‍රදර්ශන කළා මහගෙදර වගේ තියෙන. මේවෙන් අයින් වෙලා ඉඳලා ඒ කියන්නේ අපිත් එක්ක ඉඳලා ගිය ස්ටාෆ් එකෙන් වෙන කට්ටිය ගිහිල්ලා පටන් ගත්ත ප්‍රදර්ශන ඒ වගේ දේවල් වල ඒ ප්‍රදර්ශන කම්පැනිස් ඒ වගේ ඔක්කොම තියෙන්නේ මෙතනින් පස්සේ තමයි ආරම්භය. එතකොට අපි එතනින් එහාට කතා කරමු. මොකක්ද මේ ආයතනයේ ස්කෝප් එක වෙන්නේ? ඇත්තටම මෙහෙම මේකේ අපිට ලොකු විෂන් එකක් තියෙනවා. මේකේ මුලින් ඉඳලම මේක දෙයක් කරනකොට මේ හරියට කිරීම
ඒක ලොකු උණක් තිබ්බා අපේ කට්ටිය ඔක්කොට. මේක මුලින් ඉඳලම අපි ඒක කරනකොට අපි ඒක කැපකිරීම කියන්නේ අපි ඒක ගැන ලොකු ස්ටාෆ් එකක් අපේ නෑ. ඒ වුණාට අපි අර තියෙන ස්ටාෆ් එක අපි මේ වගේ දේවල් කරනවාද කියලා කට්ටිය හිතන්නේ. අපි මොකද එකින් එක දවසින් දවස අපි දේවල් ඩෙවලොප් කරන්න ගත්තා. අපි මුලින්ම අපි ප්‍රදර්ශන වලට ගියා. එතකොට අපි මේ ප්‍රදර්ශන වලින් එහාට ගිහිල්ලා අපි ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන්න ගත්තාම අනිකුත් ඉවෙන්ට්ස් ඒ කියන්නේ අපි ග්‍රැජුවේෂන්ස් අපි දැන් ලංකාවේ ලීඩින් ඉන්ස්ටිටියුට් ගොඩක අපි ග්‍රැජුවේෂන්ස් කරනවා ග්‍රැජුවේෂන්ස් හැන්ඩල් කරනවා. ඒවත් දවස් 3-4ක් තියෙන ලොකු මේවා ඒ කියන්නේ දවසකට සාමාන්‍යයෙන් 1000කට වඩා දවස් 4කට සාමාන්‍යයෙන් 4000කට වඩා ළමයි ග්‍රැජුවේට් වෙන ප්‍රදර්ශන උපාධි ප්‍රදානෝත්සව අපි කරනවා. ඒ වගේ දේවල්. එතකොට ඊට අමතරව අපි ලංකාවේ විතරක් නෙමෙයි අපි ලංකාවෙන් එළියටත් ගියා ප්‍රදර්ශන. අර අපි ඩුබායි වල අපි කළා බ්‍රයිඩල් එක්සිබිෂන්ස් අවුරුදු දෙකක් කළා අපි. ඊට මේ කොරෝනා වලට නැවතුණාට පස්සේ අපි කරගෙන මේ අවුරුද්දේ අපි ඩුබායි වල කරන ප්‍රොපර්ටි ෂෝ එකක් අපි ඉතින් ගලා ආපහු මේක ඉස්සරහට ඩුබායි වල විතරක් නෙමෙයි ඇත්තටම අපි ඉතලි වලටත් අපි ඒ ෂෝ එක අරගෙන යනවා. මේ අපි දැන් ඒක ඉන්ටර්නැෂනලි කරන් තමයි අපේ ප්ලෑන් එක. ඔව් ඒ වගේමයි දැන් මේ ආයතනයේ මේ අවුරුද්දක් ඇතුළත කරන්න තියෙන ඔයාලා බලාපොරොත්තු වෙන එක්සිබිෂන් මොනවද තව තියෙන්නේ? ඔව් මේ අවුරුද්දේ අපි ජනවාරි වල පටන් ගත්ත අපේ කැදල්ල ප්‍රදර්ශනය අපි ප්‍රසිද්ධ ප්‍රදර්ශනය. ඊට පස්සේ අපේ ග්‍රැජුවේෂන්ස් තමයි අපි දිගටම තිබ්බේ පෙබරවාරි මාර්තු ග්‍රැජුවේෂන්ස්. ඊට පස්සේ මේ 2 3 4 තියෙනවා එඩු එක්ස්පෝ එඩුකේෂන් එක්සිබිෂන් එක තියෙනවා. ඊට පස්සේ ජූන් වල තියෙනවා මයි වෙඩින් එක්සිබිෂන් එක. මේ මාසෙම 20 ගණන් වල යාපනයේ තියෙනවා ඒ එක්සිබිෂන් එක. ඊට පස්සේ අගෝස්තු වල තියෙනවා ෆොටෝවිෂන් මෝටර් ෂෝ එක. එතකොට සැප්තැම්බර් වල තියෙනවා අපි කැදල්ල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් එකේ කරන එක්සිබිෂන් එක තියෙනවා. අපි ඔක්තෝබර් වල ඩුබායි වල එක්සිබිෂන් එක. අපෝ නොවැම්බර් වල මෙහි තියෙන මයි වෙඩින් එක්සිබිෂන්. ඒක තමයි යන්නේ අවුරුද්දම අපේ. දැන් ඒ කියන විදිහට බැලුවොත් එම හැම අංශයක්ම මේ ආවරණය වෙන්න තමයි මේ එක්සිබිෂන් ඔයාලා සංවිධානය කරලා තියෙන්නේ. ඔව් ඇත්තටම ඒ කියන්නේ මේ අපි ඒක තමයි අපේ ප්‍රදර්ශන සාර්ථක වෙන්න පළවෙනිම හේතුව ඒක. අපි ඉස්සෙල්ලම බැලුවා මේ බ්‍රයිඩල් වලින් ඒක ඒ විදිහට කරාට පස්සේ ගයක් හදන්න අවශ්‍ය කරන කෙනෙක්ට සියලුම සේවාවල් එකම වහලක් යනවා. ඒක තමයි උනේ. ඒතර නිවාස ඉදිකිරීම සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශන. නිවාස ඉදිකිරීම ප්‍රදර්ශන තියෙනවා ආකිටෙක්චරල් එක්සිබිෂන් කන්ස්ට්‍රක්ෂන්ස් වගේ. ඒක කියන්නේ ගෘහ අලංකරණ පැත්ත තිබෙන්නේ. ඒකට අපි නිවාස ඉදිකිරීම සහ ගෘහ අලංකරණ කියන ඔක්කොම එකතු කරලා ගත්තාම ඒකේ ගොඩක් මිනිස්සුන්ට ආවා. ඒක දැක්කම මේක කොහොමද මේක වෙලේ අපිට ගන්න පුළුවන්ද උනේ ගන්න පුළුවන්. මේ විදිහට මේ ලොකු මාකට් එකක් හැදුවා ඒක. ඒ වගේම තමයි මෝටර් ෂෝ එක. මෝටර් ෂෝ කියන වාහන එහෙම ඇත්තටම මේ මෝටර් ෂෝ එකකින් තමයි මෝටර් ෂෝ එච්චරම පොපියුලර් වුණේ. මොකද හේතුව තිබ්බේ ඒ වෙනකන් මෝටර් ෂෝස් වල තිබ්බේ නැති දේවල්. සාමාන්‍ය සම්ප්‍රදායික මෝටර් ෂෝ එකක් තිබ්බ ලංකාවේ ඒ වෙනකොට අවුරුදු 2-3කට සැරයක්. නමුත් අපි මේක වසරක් පාසා කරන්න ගත්තාම මේක මොඩිෆිකේෂන්ස් කියන ඒවා. එතකොට බොඩි කිට්ස් කියන ඒවා. vehicle modification, vehicle body kits ඒ වගේ දේවල් ගැන තියෙන උනන්දුව තියෙන 4x4 වලට මෙහෙම වාහන ලංකාවේ තියෙනවා කියලා දැනගන්න තරම් මේ ලොකු මේ උනන්දුවක් ආව. මේ හයි කැපැසිටි බයික් ගැන දේවල්, මෙහෙම ස්ටන්ට් කරන දේවල් ඒ ඔක්කොම එකතු කරපු මෝටර් ෂෝ එකක් කරේ අපි විතරයි. ඒ එහෙම මෝටර් ෂෝ එකකින් තමයි පටන් ගත්තේ. ඔටෝවිෂන් මෝටර් ෂෝ එක සිරිස ඔටෝවිෂන් එකත් එක්ක එකතුලා තමයි පටන් ගත්තා. දැන් ඒ කියන විදිහට වල දැන් අපි අහන්න දෙන අපිට දැන් නිතරම වගේ මේ මෝටර් ෂෝස් තියෙනවා කියලා. එහෙම බැලුවොත් මේ ඉවෙන්ට් මේ CEC ඉවෙන්ට් ආයෙත් තමයි පළවෙනි මෝටර් ෂෝ එක කරලා තියෙන්නේ. පළවෙනි කැදල්ල එක්සිබිෂන් එක කියලා තියෙන්නේ මේ ආයතනය. ඉතින් අවසාන වශයෙන් මොකද්ද මේ බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ ප්‍රදර්ශන ගොඩක් තියෙනවා ළඟින් යන නම් වලින්. ඉතින් අර ප්‍රදර්ශන ඕගනයිස් කරන CEC events කියලා දන්න හැමෝම ඒක දන්නවා. මේක ඕකේ අපි කරන දෙයක් කියලා. අපි හැමතිස්සෙම බලන්නේ ජනතාවට ගුණාත්මක දෙයක්, අලුත් දෙයක් සහ නිර්මාණශීලී දෙයක්. ඒ කියන්නේ හැම දෙයක්ම හැමෝම කරනයක් කොපි කරන දෙයක් ඊට වඩා වෙනස් දෙයක් මොන හරි දෙයක් කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ අවුරුදු 23ක් 22ක් ප්‍රදර්ශන වල අපි කැම්පේන් විශ්ින එහෙම අවුරුදු 22ක් තිස්සේ මේ ප්‍රදර්ශනයන් පවත්වාගෙන යාමට ඒක සාර්ථක අතිසාර්ථක පවත්වාගෙන යන එකම හේතුව උනේ අපි ඔක්කොම ටීම් වර්ක් එකකට වැඩ කරන්නේ.
අපි තියෙන ටාගට් එකක් අපි හොඳම ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එක කියන එක ඒක තියාගන්න. ඉතින් ඒක තමයි අපේ ඉස්සරහටත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම කියන්නේ අපේ ප්‍රදර්ශනයක් තියුවොත් බෑන්තු බලන්න ඉන්න ප්‍රදර්ශනය හොඳයි කියලා කියන්න. ඔව්. ඉතින් අපි දැන් නම අහලා තිබුණාට අපි කවුරුත් දැනගෙන හිටියේ නෑනේ මේවා පිටපස්සේ ලොකු හෙවණැල්ලක් කියලා කවුද හිටියේ කියලා. ඉතින් අපි අදත් දැනගත්තා මේ ලොකු ප්‍රදර්ශනවල පිටපස්සේ ඉන්නේ කවුද කියලා. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා එන්න කියලා මේ CEC events ආයතන මගින් සංවිධානය කරන මේ ප්‍රදර්ශන බලන්න එන්න කියලා ඇවිල්ලා ලොකු දැනුමක් එකතු කරගන්නවා වගේම ඔයාලට ජීවිතේට වටින ගොඩක් දේවල් එකතු කරගන්නත් පුළුවන් සුබෝධ බස්නායක මහත්මයා කියන විදියට. ඉතින් අපි ස්තුති කියලා කියන ගමන්ම ඉතින් නැවතත් අපි කියන්නේ එන්න මේ CEC events ආයතනය සංවිධානය කරන ප්‍රදර්ශන බලන්න.